අයිබෝවන් මම අද කරන වීඩියෝ එක මම තාජිචුවන් ගැන කරපු වීඩියෝ සීරිස් එකේ ඊළඟ එක. එතකොට මේකේ කලින් එපිසෝඩ් 4ක් කරා. මම අන්තිමටම කරේ benefits of තාජිචුවන් නැත්නම් තාජිචුවන් කිරීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් වාසි මොනවද කියලා. ඉතින් ඒකෙදි ඉවර වෙද්දි මම කිව්වා මේ තාජිචුවන් ඔය කියන තරම් සුපිරිද කියලා මම වීඩියෝ එකක් කරන්නම් කියලා. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා මෙන්න මේ ක්ලිප් එක බලලා ඉන්න. මේ ක්ලිප් එකේ තියෙන්නේ මීට අවුරුදු 9කට කලින් 2017 අප්‍රේල් වල චීනයේ වෙච්ච ෆයිට් එකක්, චැලෙන්ජ් ෆයිට් එකක්. ඒකෙත් MMA ෆයිටර් ඔයාලා දන්නවා සූසියාඩොන්, ඊට පස්සේ තයිචි මාස්ටර් කෙනෙක් කියලා හඳුන්වාගත්ත වේලේ කියන පුද්ගලයා අතර සටනක්. ඉතින් මෙතෙන්දී සූසියාඩොන් ඉතාමත් පහසුවෙන් වේලේව පරාජය කරනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් මේකෙන් පස්සේ තායිචි සහ ට්‍රැඩිෂනල් මාර්ෂල් ආර්ට්ස් වලට ගොඩාක් ලොකු විවේචන එල්ල වෙන්න පටන් ගත්තා. මේකේ කිසිම වැඩක් නැහැ, මේවා ඉෆෙක්ටිව් නැහැ කියලා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? එතකොට මේක ඇත්තද? අපි මේක ගැන කතා කරමු. ඕනෑම සාම්ප්‍රදායික සටන් ශිල්පයක ඒකට අදාළ විෂය මාලාවක් තියෙනවා. තාජිචුවන් වලත් එහෙමයි. ඉතින් මේ තාජිචුවන් අනිත් සටන් ශිල්ප සහ අනිත් සාම්ප්‍රදායික සටන් ශිල්ප වල ගත්තහම ඊට වැඩිය බොහොම අමාරු විෂය මාලාවක් තමයි මේකෙදි තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි සාමාන්‍ය සටන් ශිල්පයකදී අපි භාවිතා කරන්නේ අපේ තියෙන natural response, ඒ කියන්නේ fight and flight response එක ඒක naturally improve කරන්න. ඒ කියන්නේ අපේ තියෙන වේගය වැඩි කරන්න, අපේ තියෙන ශක්තිය වැඩි කරන්න, අපේ තියෙන දරදඬුභාවය වැඩි කරලා hard to force skill එකක් වැඩි දියුණු කරන්න. නමුත් තාජිචුවන් වල අපි කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මෙතෙන්දී අපි කරන්නේ අපේ natural response එක blunt කරලා, ඒක මොට කරලා දාලා අපේ තියෙන බොහොම conscious, ඒ කියන්නේ අපේ මනසෙන් අපි පාලනයක් සහිත සටන් ක්‍රමයකට අවතීර්ණ කිරීම. ඉතින් මේක බොහොම කාලයක් යන වැඩක්. ඉතින් ඒකට අදාළ විෂය මාලාව බොහොම හෙමින් තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකෙදි මුලින්ම අපේ බොඩි ස්ට්‍රක්චර් එක හරියට හදා ගන්න ඕනේ. අපේ අභ්‍යන්තරික ශක්තිය නියමාකාරයෙන් ගලා යන විදිහ දැනගන්න ඕනේ. ඒක පාලනය කරන්න දැනගන්න ඕනේ. ශරීර සමබරතාවය පවත්වා ගන්න ඕනේ. ඒ වගේම නියමිත ඉරියව්, නියමිත චලනයන් සිදු කරන්න ඕනේ. ඉතින් මේක බොහොම අමාරු වැඩක්. මේක බොහොම හෙමින් කරන්න ඕන වැඩක්. හැබැයි අනිත් සටන් ශිල්පවල තියෙන්නේ බොහොම ස්ට්‍රේට් ෆෝවර්ඩ් කියලා අපි කියන්නේ. බොහොම ඍජුව පහර දීම්, පහරවල් වැළැක්වීම වගේ දේවල්, තල්ලු කිරීම, විසිකිරීම වගේ දේවල්. ඉතින් ඒක එච්චරම අමාරු නැහැ. ඉතින් මේ විදිහට පුහුණු වෙද්දී අවසාන වශයෙන් අපි අර කියනවා මේ මාෂල් ආර්ට් එකක් ඉෆෙක්ටිව් වෙන්න නම් මේක තත්ත්ව පරීක්ෂණයට ලක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සටන් කරලා ඒකේ තියෙන සාර්ථකත්වය ඔප්පු කරන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවට යන්න කලින් ගොඩක් දෙනෙක් ඒ සටන් ක්‍රමයේම වෙන දේවල් වලට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඒ අතරදී නවත්තලා දාන්න පුළුවන්. ඉතින් ඒක සටන් ක්‍රමයක් විදිහටම දිගටම පුහුණු වෙන කට්ටිය බොහොම අඩුයි. ඒ වගේම තවත් ගොඩක් දෙනෙකුට වෙන දේ තමයි තමන් චුට්ටක් දැනගත්තාම තමන් සියල්ල දන්නවා, ඕන කෙනෙකුට චැලෙන්ජ් කරන්න පුළුවන් කියලා බොහොම අමුතු කන්ෆිඩන්ස් එකක් හදා ගන්නවා. ඉතින් ඔයාලා අහලා ඇති ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් කියලා අපි මේක සමාජ විද්‍යාවේදී අපි පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ කට්ටිය තමයි තමන්ගේ තරම නොදැන අනිත් අයට චැලෙන්ජ් කරන්න, ගහගන්න ඒ වගේ දේවල් වලට යන්නේ.
ඒ වගේම තාජිචුවන් සටන් ක්‍රමයක් විදිහට භාවිතා කරද්දී මේකේ තියෙන අවශ්‍ය කරන මේකට අවශ්‍ය කරන දක්ෂතා තලය ඉතාමත්ම ඉහළයි. ඉතින් මේකට ඉතාමත්ම වැඩි කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් මේකට නිරන්තර පුහුණු වීම, පාර්ට්නර් ට්‍රේනින්, තමන්ගේ ෆෝම් එක ට්‍රේනින් කිරීම, ඒ වගේම අර කොම්බැට් ස්කිල්ස්, ඒ වගේ දේවල් නිරන්තරව පුහුණු වීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ පුහුණු වීමක් දැනට තාජිචුවන් කරන ගොඩාක් පාසල්වල සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තාජිචුවන් වර්තමාන ලෝකයේ ගොඩක් අය පුහුණු වෙන්නේ මේක සටන් ක්‍රමයක් විදිහට නෙවෙයි. මොකද සටන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඔයාලට කියන්නේ සටන් කරන්න අවශ්‍ය නම් ඒකට තියෙන මෙතඩ්ස් ගොඩක් තියෙනවා. බොක්සිං තියෙනවා, රෙස්ලිං තියෙනවා, ජූඩෝ තියෙනවා, ඒ වගේම මික්ස් මාෂල් ආර්ට්ස් තියෙනවා. ඉතින් මේ සටන් ක්‍රමවල එක එක ආකාරයේ නීති රීති පද්ධතිත් එක තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේ තාජිචුවන් පුහුණු වෙන්නේ එක්කෝ ඒක ක්‍රීඩාවක් විදිහට, එහෙම නැත්නම් මේක හෙල්ත් ප්‍රැක්ටිස් එකක් විදිහට, ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ව්‍යායාමයක් විදිහට, එහෙම නැත්නම් කල්චරල් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් අර මාෂල් ඇස්පෙක්ට් එක ගොඩක් වෙලාවට මේ තාජිචුවන් උගන්වන පාසල් වලින් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වෙනුවට අර අනිත් කරුණු අපි වැඩිපුර පුහුණු වෙන්න බලනවා. ඉතින් තාජිචුවන් සටන් ක්‍රමයක් විදිහට අසාර්ථකද? මගේ අදහස නම් තාජිචුවන් සටන් ක්‍රමයක් විදිහට අසාර්ථක නැහැ. නමුත් තාජිචුවන් පුහුණු වෙන අය සටන් කරුවන් විදිහට අසාර්ථකයි. ඒකෙන් කියන්නේ කෙනෙකුට තාජිචුවන් පුහුණු වෙලා දක්ෂ සටන් ශිල්පියෙක් වෙන්න බැහැයි කියලා. එහෙමනම් ඔයාලා ඒකට පුහුණු වීම කටයුතු කරන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට කියනවා නම් අපි කතා කරන ග්‍රෑන්ඩ් මාස්ටර් යන් චෙන්ෆු පුහුණු වීම කටයුතු කරද්දී වේට් ට්‍රේනින් කියන්නේ කිලෝ 20 ගාණක් බර පොළු අරගෙන ඒවැන් ඒ චලනයන් සිදු කිරීම සහ ඒ වගේම නිරන්තර පාර්ට්නර් ට්‍රේනින්ග්ස් ස්පාරින් වගේ දේවල් කරලා ඒ සටන් ශිල්පය නිරන්තරයෙන්ම පුහුණු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දක්ෂ සටන් ශිල්පී. ඉතින් අනිත් දේ තමයි තාජිචුවන් කියන්නේ මේක සටන් ක්‍රමයක්, වෙනස්ම සටන් ක්‍රමයකටත් වඩා මේක එක්තරා දක්ෂතාවයක්. ඒ කියන්නේ මේ දක්ෂතාවය තමන් පාවිච්චි කරන ඕනම සටන් ක්‍රමයකට ඇප්ලයි කරලා ඒ තමන්ගේ සටන් ශිල්පය වඩාත් සාර්ථක ඉෆෙක්ටිව් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සැහැල්ලු වීම, අර සංවේදනය, ඒ වගේම තමන්ගේ ප්‍රතිවාදියාගේ ශක්තිය තමන්ගේ ශක්තියට වැඩිය භාවිතා කිරීම, ශරීරයේ සමබරතාවය, ඒ සියල්ලම බොහොම ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම මාෂල් ආර්ට් එක තමන් මේ තාජිචුවන් පුහුණු වෙලා තියෙනවා නම්. ඒ වගේම සමහර දක්ෂ සටන් ශිල්පීන් දැන හෝ නොදැන සාර්ථක වෙලා තියෙනවා මේ තාජිචුවන් මූලධර්ම භාවිතා කිරීම මගින්. ඒ වගේම අපි දන්නවා සමහර විශේෂයෙන්ම කරාටේ කරන මාස්ටර්ස්ලා මේ තාජිචුවන් විශේෂයෙන්ම පුහුණු වෙනවා තමන්ගේ තියෙන පහරවල් වල දැඩිභාවය, කියන්නේ බලයන් හරි ආකාරයට යොමු කරන්න ඉගෙන ගන්න. ඒ වගේම ඔයාලා මේ තාජි සටන් කරන්න භාවිතා කරන්න හිතාගෙන ඉගෙන ගන්නවා නම් ඔයාලට කරන්න ඕනේ ඒ තමන් කරන ඉවෙන්ට් එකට පුහුණු වෙන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලා සමහරට සණ්ඩා කරන්න වෙන්න පුළුවන්, බොක්සිං කරන්න වෙන්න පුළුවන්, රෙස්ලිං කරන්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මික්ස් මාෂල් ආර්ට්. එතකොට ඔයාලට කරන්න තියෙන ඉෆෙක්ටිව්ම දේ තමයි ඒ ඉසව්ව සම්බන්ධව ඉන්න එක්ස්පර්ට් කෙනෙක් යටතේ පුහුණු වෙන එක. එහෙම නැතුව ඔයාලා වෙන දෙයක් කරලා ඇවිල්ලා තාජිචුවන් ෆෝම් එක මූව්මන්ට්ස් ටික කරලා ඇවිල්ලා අර නීති රීති යටතේ ඒ වෙන ඉවෙන්ට් එකක් කරන්න ගියොත් ඔයාලට සාර්ථක වෙන්න අමාරුයි. ඒ තමයි ඔයාලා තාජිචුවන් පුහුණු වෙනවා නම් Tamanට අදාළ අරමුණක් තියෙන්න ඕනේ. ඇයි මම තාජිචුවන් කරන්නේ? ඇයි මම මේ සටන් ක්‍රමය කරන්නේ? එක්කෝ සටන් කරන්නද, සෞඛ්‍ය සම්පන්න ව්‍යායාමයක් විදිහටද, ක්‍රීඩාවක් විදිහටද, සංස්කෘතික අංගයක් විදිහටද, තමන්ගේ එන්ජොයිමන්ට් එකටද, ඒ වගේ ඒ තමන්ගේ ගෝල් එකට තමන් යන්න
අධිෂ්ඨානය තියාගන්න ඕනේ. නැත්තම් මගදී වෙන අය කියන කතා අහලා එහෙට මෙහෙට වැනෙන්න ගත්තොත් තමන්ගේ අරමුණ තමන්ට සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ නැහැ. අර උදාහරණයක් විදිහට බූරුවයි ගමරාලයි පුතයිගේ කතාව වගේ අනිත් මිනිස්සු කියන දේ අහලා තමන් වැනෙන්න ගත්තොත් තමන්ගේ අරමුණ ඉටු කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමන් සටන් කරන්න මේක භාවිතා කරනවා නම් ඕනෑම මාෂල් ආර්ට් එක ඔයාලා ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා කිහිපයක්. ඒ කියන්නේ තමන්ට පහරවල් දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ටයිමින් ඒ කාල පරාසයන් හරියට පුහුණු වෙන්න ඕනේ. තමන්ගේ සෙන්සස් ඒ කියන්නේ තමන්ගේ දැකීම දැනීම ඒ වගේ දේවල් වැඩි කර ගන්න ඕනේ. ඉතින් මේවා නොකර එකපාරටම අපි ෆෝම් එකක් විතරක් කරලා ඉගෙනගෙන ගහගන්න ගියොත් ඔයාලට ඒක දිනන්න හම්බ වෙන්නේ නැහැ. ගුටි කාලා ඉන්න තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි වේලේට සිද්ධ වුණේ අර අපි කලින් පෙන්නපු ෆයිට් එකේ. ඉතින් එයා ඒ ඉවෙන්ට් එකට පුහුණු වෙලා තිබුණේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා අපි අහලා තියෙනවා සුන්සු කියලා තියෙනවා ඕනෑම සටනක් දිනන එක හෝ පරදින එක තීරණය වෙලා තියෙන්නේ සටන පටන් ගන්න කලින්. ඒ වගේම ජපන් සමුරායි කෙනෙක් වෙච්ච මියාමොටෝ මුසාෂි කියලා තියෙනවා සටන දිනන පරදින එක තීරණය වෙන්නේ තමන්ගේ ඒ කටානා එක එළියට ගන්න කලින් කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට තේරෙනවා මේ වේලේ ඒ තියරිස් වලට යන්නේ නැතුව තමන් ගැන අධිතක්සේරුවෙන් මේ සටනට එළඹිලා සියලු දේ නැති කරගත්තා කියලා. ඉතින් මගේ උපදෙස තමයි ඔයාලා සටන් ක්‍රමයක් විදිහට තාජිචුවන් කරනවා නම් ඒක සටන් ක්‍රමයක් විදිහට පුහුණු වෙන්න. ඒ වගේම තමන් වෙන සටන් ක්‍රමයක් පුරුදු වෙනවා නම් හෝ තාජිචුවන් කරනවා නම් යම්කිසි අරමුණක් වෙනුවෙන් ඒ තමන්ගේ අරමුණේ නිරන්තරයෙන්ම ස්ථාවරව ඉන්න. ඉතින් ඒක හෙල්ත් ප්‍රැක්ටිස් එකක් වෙන්න පුළුවන්, ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. එතකොට ඒ තමන්ගේ අරමුණට අදාළ දක්ෂතා වර්ධනය කරගන්න. එහෙම නැතුව වෙන අය කියන දේවල් අහලා එහෙට මෙහෙට වැනි මේ ගමන යන්න අමාරුයි. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝස් අපි දිගට කරමු. ඔයාලා අපිත් එක්ක ඉන්න. කමෙන්ට්ස් තියනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. අපි මේ වගේ තව වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එහෙනම් ආයුබෝවන්.